එරබදු මල් පිපිලා ගම කල එලිවිලා කොවුලන්ගේ ගයනා නව අවුරුදු ආවා නව අවුරුදු ආවා බත බුලතින් පිරිලා රබන් සුරල් වැහෙනා ඔන්චිලිගී ඕවිල්ලේ සූර්ය මංගල්ලේ අලුවා රඹකැන් සුවඳ වෙලා මුං අතිරහ බැලුවා ගෙවිලියෝ එකතු වෙලා පැණිවල ලුද හදලා පංචදාම් අදිනවා අඩුය වැඩිය කියනවා මිනිරංගා නදිනවා රවුමට පුටු තියනවා සින්දු රවුම හැදෙනවා එරබදු මල් පිපිලා ගම කල එලිවිලා කොවුලන්ගේ ගයනා දැන් මේ හදන්නේ කැවුම් ගන්නද මේ ටික අස් කරලා දාලා ඉන්නවා අනේ මන්දා අමුසකින් ගෙදරට ඇදී වැඩකුත් නෑ දැන්වත් දුන්න වැඩේ කරනවා එයානම් කියයි මම මේ පැතින් මේ සේරම ටික කරන්නේ අම්මේ හරිම මහන්සි ඔළුවත් අද්දලා ගියා කමක් නෑ තව වෙලාව තියෙනවනේ අවුරුද්ද කියන්නේ ඉතින් කන්නම තමයි තනායාගේ වීඩියෝ වලට වඩා වැදගත් වැඩ නම් මෙතන තියෙනවා හැබැයි. ගිය පාර හැවිලත් ඔයා මේ ගෙදර වැඩක් කරේ නෑනේ. අයියෝ මගේ අලුත් ඇඳුම ඉවරයි. ඔනේ මං තප්පා ඔයාලා නම්. මොනවාද මල්ලි ඔයා මේ කරන වැඩවල තේරුම? දැක්කද මේ කම්මැලිකම මේ ඉඳ වෙලා තියෙන්නේ? උඹ නම් මහා වැඩකට නැති මිනිහෙක්. දැන් උඹ හිතන් ඉන්නේ උඹ මේකට ලොක්ක කියලා. මේ මම උඹේ ඔය සද්ද වලට බය වෙන්නේ නැහැ හොඳේ. උඹේ ඔය සද්ද තාම මෙනේ උන්ට ගිහිල්ලා. මාත් මේ සෑහෙන වෙලාවක් බලන්න හිටියේ. කට්ටියගෙන් වැඩ කෙරුවා. රිවිනු ඔය හරිම නරකයි.
ඔයා කිසිම දෙයක් කරන්නේ නැහැ. අනිත් හැමෝම එකතු වෙලා වැඩක් කරනවා. විශේෂයෙන් අද වගේ දවසක. ළමයි වුණාම හැම දෙයක්ම හොඳට හිතලා බලලා කරන්න පුරුදු වෙන්න ඕනේ. දැනගන්න ඕනේ. හදේ මන් දන්නවා මන් තමයි දැන් සේරම වැරදි. මන් දන්නවා මේ ගෙදර කවුරුත් කැමති නෑ. මං ඒ වගේ ගෙදරක තවත් දාගින්නේ මං යනවා යන්න. පුතේ ඔයා කොහෙද මේ යන්න හදන්නේ? නෑ අම්මේ මේ හැමෝම මට අද බැන්න. ඒකින්ද මං තවත් නම් මම මේගොල්ලන්ගේ බැනුම් අහන්නේ අම්මේ. මං යනවා යන්න. අර නැති මෙන්න මේ ඉන්න පුතේ ගෙදර යන්න. පුතේ අපි හැමෝටම වැරදි වෙනවා. ජීවිතය කියන්නේ වැරදි හදා ගන්න එකට. Taman වැරද්දක් කරා කියලා තේරුම් ගන්න එකට. මේ අලුත් අවුරුද්දේ අපි මේ වැරදි හදාගෙන ජීවත් වෙමු. මගේ පුතා ඕක කිසි එකක් ගණන් ගන්න එපා. ඇත්තටම මං කාලකන්නියෙක්ද? අනේ මගේ රත්තරන් පුතේ. ලෝකෙ හැමෝටම හැමදේම බෑ. ඔයාට හිමිතැන ඔයා හොයා ගන්න ඕනි. මොකද මේ කට්ටිය කෑ ගහන්නේ? මම මේ කුස්සියේ සද්ද ඇහිලා යාවේ. මාර වැඩේනේ අච්චම්මේ උනේ. එපාර මොකද උනේ? නැකතට තියාගෙන තිබුණු කිරි ටික පොඩි මාළි බිම වට්ටලා ඉහිරුවානේ. අපි දැන් කොහොමද කිරි උතුරවන්නේ? ඕකද ප්‍රශ්නේ. අපි අලුතෙන් පොල් කිරි ටිකක් දාලා කිරි උතුරු. එහෙනම් කමක් නැහැ. අපි නැකතට ලෑස්ති වෙමුකෝ. ලොකු පුතේ කිරි උතුරන්න ලෑස්ති කරන්න. එහෙනම් අපි නැකතට ලෑස්ති වෙමු. ඉතින් හිතේ තියෙන තරහම රාමතෙත් කළා නැකතට ලෑස්ති වෙමුකෝ. ලබන්නා වූ සිංහලදින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පෙරේ සුබ අලුත් අවුරුද්දක් වේවා.